හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න channel එකට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. අද අපිට රිපෙයාර් කරන්න තියෙන්නේ මෙන්න මේ Videocon CRT TV එක. ඉතින් මේක ultra slim TV එකක්. ඔයගොල්ලන්ට මේක පිටිපස්ස බලපුවම පේනවා ඇති. ඉතින් ওই විදිහට තමයි මේක පිටිපස්ස තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන Videocon කියලා තියෙනවා. horizontal ඉරක් තමයි තියෙන්නේ. සාමාන්‍ය vertical නම් මේ පැත්තේ ඉඳලා දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට. දැන් මේක තියෙන්නේ ඇවිල්ලා ඔළුවේ ඉඳලා කකුල් දෙකට යනකම් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ වැඩි හරියක් ඇති වෙන්නේ යෝක් කොයිල් එකට සප්ලයි ඉන්නේ නැති වුණාම අපි යමු පිටිපස්සට ගිහිල්ලා මේ රිපෙයාර් එක කරමු. හොඳයි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ෆෝන් එක මෙතන සෙට් කරගන්නවා ගානට. ඊට පස්සේ තවත් වැඩක් තියෙනවා අපිට එළිය මදි නිසා මම ෆෝන් එක සෙට් කරන තැනම තියෙනවා ලයිට් එකක් ඒකක් දානවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ පෑන් එකක් දාගන්න. මොකද පොඩ්ඩක් රස්නේ මේ දවස්වල මේ පැත්තට වහින්නේ නැත. ඊට පස්සේ අපි බලමු මේකේ වෝල්ටේජ් ඉස්සෙල්ලම පොඩ්ඩක් සාමාන්‍යයෙන් මේ ප්ලේස් වලට එන වෝල්ටේජ් ටිකක් තියෙනවා. ඒක මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ෆෑන් එකේ සද්දේ ඇහෙනවා ඉතින් මම හිතන්නේ ඒක ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. හොඳයි ඊට පස්සේ මේක අපි දාගන්නවා 200ට දාගන්නවා DC මල්ටිමීටරේ කළු පාට ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් එකට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ TV එකත් on. මේ තියෙන්නේ B+ line එක. මෙන්න මේක. ගොල්ලන්ට පේනවාද 115ක කරන්ට් එකක් තියෙනවා B+ line එකේ. ඊට පස්සේ මේකේ උඩ කෑල්ල ඔයගොල්ලන්ට පේන්නේ මොකද මේ සාමාන්‍ය වීඩියෝ එකක් කරනකොට හොඳ ලයිට් තියෙන ඕන ආලෝකේ ඒවා මේවට වැටිච්චම ඒවා පේන්නේ නැතු යනවා ආලෝකයේ වගේ නෙමෙයි ඒක 115ක් තියෙනවා B+ line එකේ. හොඳයි ඊට පස්සේ මේ තියෙන්නේ vertical line එක අපි බලමු මේකේ කීයක් තියෙනවද කියලා. ඔයගොල්ලන්ට පේනද ඒක 113ක් තියෙනවා. එතකොට වෝල්ටේජ් එක තමයි එහෙම වෙලා තියෙන්නේ. ආයෙ අපි බලන්න ඕනේ මෙන්න මේ කොයිල් ලයින් එක. ඔයගොල්ලන්ට පේනද කොයිල් ලයින් එකෙන් අනිත් පැත්තට පැනලා තමයි ඔය ඇවිල්ලා අපිට වෝල්ටේජ් එකක් පේන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය හැම ලයින් එකකම බලන්න ඕන මෙන්න මෙතන කොයිල් එකක් තියෙනවා. මේකේ වෝල්ටේජ් කීයක් තියෙනවද කියලා. එතනටත් එනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හරියටත් එනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තට පැනනට පස්සේ ඔයගොල්ලන්ට පේනද වෝල්ටේජ් බහැලා අඩු වීගෙන යනවා. අඩු වීගෙන යන්නේ මෙතන මොකක් හරි සෙරමික් කැපසිටර් එකක් අප්සෙට් වෙලා තියෙනවා ෂුවර් එකට. මෙතන දෙකක් තියෙනවා. ඉතින් ඔය දෙකෙන් එකක් හෝ මෙතන තුනක් තියෙනවා. මෙන්න මේ හරියේ ඉඳලා මේ හරියටත් එකක් තියෙනවා. මෙතන ඉඳලා මෙතනටත් එකක් තියෙනවා. මෙතන ඉඳලා මෙතනටත් එකක් තියෙනවා. එතකොට මෙතන තියෙන සෙරමික් කැපසිටර් තුනක්. ඔය සෙරමික් කැපසිටර් තුනම අප්සෙට් ගියාමත් අර ඉර එනවා. එකක් අප්සෙට් ගියාමත් ඒ ඉර එන්න බලනවා. ඊට පස්සේ දෙකක් අප්සෙට් ගියාමත් ඒ ඉර එන්න බලනවා. හොඳයි ඊට පස්සේ මේවට සාමාන්‍යයෙන් කිසිම තැනක fusible resistor මේගොල්ලෝ පාවිච්චි කරලා නැහැ. හොඳයි මම මේක power supply ගලව ගන්නවා. ගලවගෙන ඉවරලා මම මේක අනිත් පැත්ත හරවනවා ඔයගොල්ලන්ට පේන්නත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා සෙරමික් කැපසිටර් දෙකක් නේ තුනක් තියෙනවා. සෙරමික් කැපසිටර් 1යි 2යි 3යි. ඊට පස්සේ තියෙනවා මෙතන කොයිල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන කොයිල් එක තියෙනවා. සාමාන්‍යයෙන් කොයිල් එකක් ඇවිල්ලා මේක ඩැමේජ් ඇනලයිසිස් එකට. නමුත් මේ කොයිල් එක ටිකක් ඔයගොල්ලන්ට පේන දිහා කළු වෙලා වගේ තියෙනවා. ඒක කළු වෙලා තිබ්බට ඒක පිච්චිලා නැහැ. ඊට පස්සේ මෙන්න මේ හරියේ ඔයගොල්ලන්ට පේනවා කැපසිටර් එකක් තියෙනවා.
හොඳටම ඉදිමිලා ගිහලා අපි ඉස්සෙල්ලා ඒක ගලවලා බලමු. හැමෝගෙම ඉල්ලනවා රිපෙයාර් එකට යන්න කලින් channel එකට subscribe කරලා එකතු වෙන channel එකත් එක්ක. ඒකට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ රිපෙයාර් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඉලෙක්ට්‍රොනික දැනුම ඕගොල්ලන්ට හොඳටම ගන්න පුළුවන් මගේ channel එකේ. මොකද ගොඩක් වීඩියෝ මං දාන ඒවා ඕගොල්ලන්ට මුලින් ඉඳලා කරන නිසා. විශේෂයෙන්ම කියන්න ඕන වීඩියෝ මුලින් ඉඳලා බලන්න try එකක් දෙන්න. එතකොට තමයි රිපෙයාර් එකේ හරිම දේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ. පස්සේ මට කෝල් කරන්න ඕනේ අයියේ මේක කොහොමද උනේ මේක කොහොමද උනේ කියලා. මොකද වීඩියෝ එකේ මම සම්පූර්ණ දේ ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනදී මෙන්න මේ කැපසිටර් එක CIU වෝල්ට් 50. මේක vertical IC එක ගාව තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ මාරු කරන්න ඕන. මාරු කරන්න කියන්නේ ඕගොල්ලන්ගේ ඩැමේජ් නම් විතරයි මාරු කරන්න ඕන. දැන් මේක නම් ඇවිල්ලා මේ ඉදිවිලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේන බෙරි වගේ මෙන්න මේ පැත්ත හොඳට ඉදිමිලා ඇවිල්ලා තියෙනවා. දැන් යට පැත්ත නම් අවුලක් නැහැ. ඊට පස්සේ මම ඕකට කැපසිටර් එකක් වෙන එකක් හොයාගත්තා. අපි ඒක දාලා මෙතනින් ඉස්සරහට යමු. ඒ වෙනුවට මම වෙන එකක් දානවා මෙන්න මේ විදිහට. ඒ වැලියු එකම තමයි. ඊට පස්සේ අර දාපු කැපසිටර් එක මම මේ විදිහට පාස්ස ගන්නවා. පාස්සගෙන ඉවර වෙලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ කැපසිටර් එක ඉදිමිච්ච හින්දා අර විදිහට පෙනුණා කියලා. එහෙම නැහැ. මොකද මට මීට කලින් මේවා ඇවිල්ලා තියෙනවා. වැඩි හරියක් වෙන්නේ මෙතන මයිලර් කැපසිටර් ටික ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේකත් අපි දාගත්තා. මේක දාගත්තේ වෙන මොකටවත් නෙවෙයි. එතකොට vertical IC එක අවුලක් නැතුව වැඩ කරනවා. හොඳයි ඊට පස්සේ අපි බලමු මෙතන මේ කැපසිටර් එක ගලවලා මොකද්ද වෙන්නේ කියලා. ඔක ගලවලා ඔකට ගැලපෙන එකක් අපි දාන්න try එකක් දාමු. හොඳයි මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක කහ පාටෙන් තමයි තියෙන්නේ. මේකේ අගේ ඇවිල්ලා 564J 564J වෝල්ට් 400. ඊට පස්සේ ඒක අපි ඔහොම තියාගෙන මේකේ තියෙන බඩු අපි බලමු.
හොඳයි අපි මේක දාලා බලමු රාගේ නම් නෙවෙයි පොඩක් වෙනස් කියන්නේ ඇවිල්ලා මහා ලොකු වෙනසක් නැහැ. අරක ඇවිල්ලා මට මතක විදිහට 564 මේක. මේක ඇවිල්ලා 684. සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා. මේක දාද්දි මෙතන 4 තියෙනවනේ. දැන් මේකෙත් 4 තියෙනවා. එතකොට මෙතන 564 මෙතන 684. ඉස්සරහා මොනාවත් කමන්නේ අනිවාර්යෙන් අගට 4 ඉන්න ඕන. අනිත් එක තමයි 564 තියෙන තැනට 224 දාලා හරියන්නේත් නැහැ. සාමාන්‍යයෙන් 500ට උඩ එකක් අවුලක් නැහැ. 500ට පල්ලෙහ එකක් දැම්මොත් ඉස්සරහ තිරේ ගොඩක් ලොකු වෙන්න බලනවා. ඒක නිසා ටිකක් වැඩි එකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. තිරේ චුට්ටක් පොඩි වුණාට ඒක මහා ලොකු අවුලක් වෙන්නේ නැහැ. නමුත් මේකේ ගොඩක් අඩු එකක් දැම්මොත් මේව රත් වෙලා ආයි ඩැමේජ් වෙන්න බලනවා. හොඳයි අපි බලමු මේක පැත්තකින් තියලා. මේක පාස්සලා ස්ක්‍රීන් එක එනවද කියලා. ඉතින් හැමෝගෙම මිලනවා channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. ඒකට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඉතින් අපිට දැන් පුළුවන් supply දීලා බලන්න මේක වැඩ කරනවද නැද්ද කියලා බලමු අපි. supply දුන්නා. TV එකත් on කරා. අපි යමු ඉස්සරහට බලන්න මොකද්ද වෙන්නේ කියලා. සමහරවිට එහෙමම වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ තත්ත්වය ඒ විදිහටම තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. හොඳයි අපි යමු පිටිපස්සට ගිහිල්ලා සමහර වෙලාවට මේ කැපසිටරේ අවුලක් නොතිබෙන්න පුළුවන්. නමුත් අපි ඕක ওই විදිහටම තියලා මේක තව මැද එකක් තියෙනවා. අපි ඕකත් දාලා බලමු. හොඳයි මේක යගේ ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති 394 වෝල්ට් 250. ඊට පස්සේ අපි බලමු මේකෙන් එකක් හොයාගන්න try එකක් දෙමු. අ 394ට 164 දාලා හරියන්නේ නැත. එහෙම වුණොත් චටපට ගාලා එච් අවුට් පව යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ වගේ මේ ටීබෝඩ් වලින් ගලපු ඒවා පරණ ඒවා. ඉතින් මේවා බොහෝ දුරට අපි මේ පාර්ට්ස් ගන්න කඩවල වල හොයාගන්න නැහැ. ඒක නිසා ඉතින් ගලවලා තියාගන්නවා. ආයි තියෙන 224 මේකේ තිබුණේ ඇවිල්ලා 394 එකක් තියෙනවා. බලමු මේක 394. එතකොට මේකේ තිබ්බේ මේක ඉතින් දාන්න හදන්නේ මේක. දෙකම එකම පාට දෙකම කරකුට්ටම් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේකත් අල්ට්‍රා සිල්ම එක තමයි තිබුණේ. අනිත් එක තමයි මට දැන් මතක් වුණේ සාමාන්‍ය මේකක් ගැලෙව්වම ඔයගොල්ලෝ බලන්න ඔය වටේට පුපුරල අරවම වෙලා තියෙනවද කියලා. මේකේ නම් එහෙම සීන් එකක් මුකුත් පේන්න නැහැ. සමහරක් ඒ වගේ මෙන්න මේ හරින් ඉරි ගිහිල්ලා තියෙනවා. මේක බලමු. ඔයගොල්ලන්ට පේනද මෙන්න මේකේ ලාවට පිපිරීමක් තියෙනවා. ඉතින් ඕක තමයි මේකේ යෑම. සමහරට මේක හොඳ ඇති. නමුත් අපි මේක මාරු කරලා බලමු. සමහර කරලා මට අහුවෙලා දෙන මේක පිපිරුණත් මේ කැපසිටරේ වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒකට අපිට හරියටම කියන්න බෑ.
මේක වැඩ කරනවද නැද්ද කියලා අපි බලමු. මේකත් පාස් වෙලා මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හැමෝගෙම ඉල්ලනවා channel එකට subscribe කරලා support එකක් දෙන්න මට. එහෙම වුණොත් තමයි මට ආසයි දෙන්නේ ඕගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ කරන්න. මොකද channel එක ඉස්සරහට යනවා කියන්නේ ඕගොල්ලන්ට අලුත් වීඩියෝත් හම්බ වෙනවා. අලුත් ඉලෙක්ට්‍රොනික item repair කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම amp හදන වැඩෙත් ඇවිල්ලා නතර කරලා නැහැ. මේකත් ඉස්සරහට පටන් ගන්නවා amp ගහන්න ඕගොල්ලෝ වෙනුවෙන්ම channel එක වෙනුවෙන්ම බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේක මොකද්ද වෙන්නේ කියලා. මම ස්විච් එක දාන්නම්. අන්න ස්විච් එක දැම්ම අපි යමු ඉස්සරහට. ටීවී එකේ සද්ද නම් පොඩ්ඩක් වෙනස් වුණා. මම හිතන්නේ දැන් වැඩ කරයි කියලා. මොකද කියනවනම් ওই කැපසිටර් දෙකේ තමයි ඔය හොරිසොන්ටල් ප්‍රශ්නේ එන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. රිපෙයාර් එක 100%ක්ම සාර්ථකයි. අපි නැවත ගිහිල්ලා අපි බලමු අර ඉස්සෙල්ලම මාරු කරපු කැපසිටරේ නැවත මෙතනට පාස්සලා මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ කැපසිටරේ දවුල තියෙන්නේ මේකෙද කියලා. එහෙම දෙයක් කරා කියලා මේකේ කැලි පිච්චෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කරලා බලන්න. වෙන වෙන තැන් වල අත ගන්න එපා. මෙතන විතරක් ඒ අතපත ගන්න එකක් ඕන මගුලක් කරලා ලෙඩේ හයි ගස්ස ගන්න try කරන්න. ඉතින් අර පරණ කෑල්ල ආයි මෙතනට පෑස්සුවා කියලා මුකුත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. තිබ්බ තත්ත්වේ උදා වෙයි. තිබ්බ කියන්නේ තිබ්බ පල්ලෙහා උඩ ඉඳලා පල්ලෙහාට ඉරක් එන එක විතරයි. වෙනවනම් වෙන මුකුත් වෙන්නේ නැහැ. ආයි මේ කෑල්ල පිච්චෙන්නේ නැහැ. මෙතනට අප්සෙට් එකක් වැටුණා කියලා. බලමු අපි මේක හරියටම අපිට හොයාගන්න වෙන්නේ අරක මේකට දාලා. මොකද මග්ගා මේවා චෙක් කරන මල්ටිමීටර් එකක් නැති නිසා ඇනලොග් එකෙන් බලන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න හරි අමාරුයි. මොකද ඇනලොග් එකෙන් බලන්න ගියාම සාමාන්‍යයෙන් සනිකව පත්තු වෙලා LED බල්බ් එක නිවෙනවා. කට්ට පොඩ්ඩක්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ charge වෙනකොට පටස් ගාලා LED බල්බ් එක පත් වුණා. එතන එහාට කිසිම හැලහොල්මනක් නැහැ මල්ටිමීටර් එකේ. ඒකට අපිට ඇහෙන් බලා ගන්න පුළුවන්. ඒ වුණත් මේ කැපසිටර් එකක් බැහැලා හරි බාගෙට ඩැමේජ් වෙලා හරි තිබුණොත් ඒත් මල්ටිමීටර් එකේ පෙන්නනවා අවුලක් නැති විදිහට. ඉතින් හරියටම අපිට මේක බලා ගන්නවා නම් අවුල්ද නැද්ද කියලා බලා ගන්න අනිවාර්යෙන් මේක මේ ටීවී එකකට පාස්සල ඕනි මේක බලන්න. අපි දාමු ටීවී එක දාලා අපි යම් බලන්න ඉස්සරහට. ඔන්න ටීවී එක ඔන්න උනා. හොඳයි. තාම නම් ස්ක්‍රීන් එක ආවේ නෑ මොකුත්. සමහර වෙලාවට ඔය කැපසිටර් පොඩ්ඩක් එහෙම හිච්ච ගමන් ස්ක්‍රීන් එන්නේත් නැතුව යනවා. ඒ හැටියක් එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඇවිල්ලා හීටර් වෝල්ටේජ් එක ගොඩක් අඩු වෙනවා. අර ෆ්ලයි බෑක් එක ඔසිලේට් වෙන සීන් එක ගොඩක් වෙනස් වෙනවා. ඒ කැපසිටර් පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් යන් අපි තිබ්බ විදිහට අර අපි දාගත්ත කැපසිටර් එක අපි දාගනිමු. මේ පවර් ගලව ගනිමු. එතකොට මේ කැපසිටර් එකෙත් අවුල් තියෙනවා. මේකේ තිබ්බ එකේ මේක හොඳයි නම් අනිවාර්යෙන් ස්ක්‍රීන් එක අවුලක් නැතුව එන්න ඕන. ඉතින් ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි 470 තියෙන එකකට 475 අරකද මේකද ඒව දාන්න පුළුවන්ද බැරිද කියලා අහනවා මේ මයිලර් කැපසිටර් වල. මේ වගේ එහෙම කරන්න බෑ. ඊට පස්සේ රෙසිස්ටර් වලත් ගැළපෙන ඒවා කියන්න කියලා මට කියනවා. සාමාන්‍යයෙන් 1K රෙසිස්ටර් එක තියෙන තැනට වෙන මොකක්වත් එබුවොත් 1K එකෙන් වෙන වැඩේ වෙන්නේ නැහැ. ඒක නිසා උපරිම try එකක් දෙන්න. ඔයගොල්ලෝ කොළඹ ගිහිල්ලා හරි නැත්තම් කොළඹ පාර්ට්ස් කරන කට්ටිය ඉන්නවා. ඒ කෙනෙක්ගෙන් හරි ගෙනල්ලා ඔයගොල්ලන්ගේ රිපෙයාර් එක හරියට කරන්න try එකක් දෙන්න. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් වල අපිට හිතෙන ඒවා ඔබලා වැඩක් ගන්න අමාරුයි. හොඳයි. ඔයගොල්ලන්ට පේනවා ඇති රිපෙයාර් එක 100%ක් සාර්ථකයි. ඔයගොල්ලෝ දකින්න ඇති අර කැපසිටර් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැන් මේ තියෙන්නේ ඇවිල්ලා ටීවී වල තියෙන්නේ. සාමාන්‍යයෙන් AV වල තිබ්බොත් මේක කළු පාට වල මෙතනින් AV කියලා වැටෙනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ඔන්න තිබ්බ ප්‍රශ්නේ මුලින් ඉඳලා හැදුවා. සමහර කට්ටිය කියනවා මුලින් ඉඳලා වීඩියෝ කරන්න අයියේ අරකද මේකද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් ගොඩක් වෙලා සාමාන්‍ය මේ වගේ ෆෝල්ට් එකක් අපිට කරන්න පුළුවන් ශනිකව. සමහර රිපෙයාර් තියෙනවා පැය එකමාර දෙක. ඉතින් ඒ වගේ එකක් වීඩියෝ කරලා මට දාන්න අමාරුයි. මොකද ඒ වගේ එකක් වීඩියෝ කරන්න මට අමාරුයි. අමාරු කියන්නේ මහන්සියි දැන්. ඉස්සර වගේ නෑ. ඉස්සර නම් දැන් මට මතක විනාඩි නේ පැය එකමාරේ වීඩියෝත් මම දාලා තියෙනවා මට මතක විදියට. ඉතින් දැන් මේ විනාඩි 20කට සීමා කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඇත්තටම කතා කරන්න ගියත් ගොඩක් මහන්සියි. දැන් මේ වෙලාවෙත් ඇවිල්ලා මේ රෑ වෙලාවක තමයි මේ වීඩියෝ කරන්නේ ඔයගලන්ට. ඔරලෝසුව පේනවා ඇති. 12යි කාලයි වෙලාවේ. ඉතින් හරි අමාරුයි. මේ තියෙන රස්නෙත් එක්කත් අමාරුයි. තියෙන ප්‍රශ්නත් එක්ක හරිම අමාරුයි ලොකු වීඩියෝ එකක් දිග එකක් කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් විදිහට මම දන්න දේවල් මම කියලා දෙනවා. ඉතින් ඒ හැමදේම දැනගන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට මගේ channel එකත් එකතු වෙන්න වෙනවා. subscribe කරලා එකතු වෙන channel එකත් එක්ක. ඒකට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඉතින් මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.